මේ ඉපදිලා තියෙන්නේ අනුරාධපුරේ. අපි අපෝයි අනුරාධපුරේ වොලොන්නරුව කියන්නේ වන්නිය වගේ පැත්තක්. දැන් මේ දවස්වල යන එකක් තමයි අනුදි ගුණසේකර දන්නවද? සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. හොඳට අහගන්න මේ කතාව. This is very important to you for your like day to day life and also to make a good brand to your business. This is very important. අනුදි ගුණසේකර කියන එයා තමයි ලංකාවෙන් රිප්‍රසන්ට් කරන්නේ මිස් වර්ල්ඩ් පැජන්ට් එකට. මේ වෙනකොට ඉන්දියාවේ තියෙනවා. මේ මොහොතේත් ඒක ක්‍රියාත්මක වෙනවා. මාසයක් තිස්සේ තියෙන එක. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මොකද්ද මේ කෙල්ලෙක්ගේ මේ ඉවෙන්ට් එකක් ගැන සර් කියන්නේ කියලා. හැබැයි මට එතන ඒ ඉවෙන්ට් එක නෙමෙයි මම හැමතිස්සෙම බලන්නේ මොකද්ද? බිස්නස් මයින්ඩ් හැම එකම බලන්නේ මම ඇනලයිස් කරලා බලන්නේ. අහගන්න. දැන් මේක ඔයාලට වැදගත්. දැන් ඒ ගර්ල්ට අවුරුදු 25යි. graduated from Kelaniya University. Kelaniya University graduate කෙනෙක්. එයා කියනවා පුංචි කාලේ නෑ එයාගේ ඩ්‍රීම් එකක් තිබුණලු මිස් වර්ල්ඩ් කියන එකට ලංකාව රිප්‍රසන්ට් කරලා ලංකාවට රෙපියුටේෂන් එකක් ගේන්න කියලා. දැන් රෙපියුටේෂන් මං කියන්නේ දැන් ලංකාව හදන්න බෑ ලංකාවට අමාරුයි ඉකොනොමිකලි මාර අවුලක් තියෙන්නේ කියලා කියන එකට මාර උදාහරණයක් මේක. දැන් සෙලොන් ටී කියවන ලෝකේ උසස්ම තේ හැදුවේ ලංකාවේ හැබැයි දැන් ඒකට තැනක් එච්චර නෑ. සිනමන් කියන්නේ ලංකාවේ හදපු සිනමන් තමයි ලෝකේ හොඳම සිනමන් බවට පත් වෙලා තිබෙන්නේ. දැන් ඒකට එච්චර ලොකු වැලියු එකක් නෑ. ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරන ඒවා. හැබැයි ඔයාලා හිතන්නකෝ මෙහෙම. ඔය මිස් වර්ල්ඩ් කියන පැජන්ට් එක මං හිතනවා මෙයා අනිවාර්යයෙන්ම දිනයි කියලා මේ ගියපු කෙනා එකට හේතු සාධක ටිකක් තියෙනවා. මං දන්නේ දිනයිද කියලා මට හිතෙනවා ඉඟි නිකන් එනවා දිනයි කියලා හේතුව තමයි වෙන අවුරුදු වල මිස් වර්ල්ඩ් පැජන්ට් එකට ගිහිල්ලා දින්නට පස්සේ තමයි අපිට ආරංචි වෙන්නේ මෙන්න මෙයා ලංකාවෙන් ගිහිල්ලා මෙයා අද දිනා හරි අපි දන්නෙත් නැහැ. මේක දැන් ඉවෙන්ට් එක තාම ඉවරත් නැහැ. හැබැයි තාමත් ගොඩක් අය අනුදි ගුණසේකර ගැන කතා කරනවා. ඒකට හේතුව තමයි එයා නියමට එයාගේ නම බ්‍රෑන්ඩින් කළා ලස්සනට. කොහොමද බ්‍රෑන්ඩින් කරේ? එයා පුංචි කාලේ ඉඳලා එයාගේ ඩ්‍රීම් එක තිබ්බා මේ මිස් වර්ල්ඩ් පැජන්ට් එකට යන්න ඕනේ කියලා. එයා ඒ වෙනුවෙන් වැඩ කරා. එතෙන්ට යන්න. දැන් අවුරුදු 25 ද තමයි එයා ඒකට ඉදිරිපත් වෙන්නේ. එතකන් එයා මොකද කරේ? ඒ වෙනුවෙන් හැඩ ගැහුණා. එයා ඉගෙන ගන්න වැඩ ටික එයා ගානට කරගෙන ගියා. එයා නිකම්ම මේ පිටින් අර පොත්ත සුදු රූපයක් තියෙන එකෙක් නෙමෙයි. මාර ක්වොලිෆයිඩ්. එයාගේ ස්පීච් එක අහන්න නැතිනේ. එයා කියනවා Sri Lanka is tiny island in the world map. Sometimes no one know about Sri Lanka. Geographically, Sri Lanka is a tiny island that you wouldn't even notice on the map. But the hearts, the hopes, the spirit of my people are anything but small. They are immense. World map එක ගත්තට පස්සේ ලංකාව පේන්නෙත් නෑ හැට. හැබැයි ඒක ඉන්න මාර strong, hopeful, මාර මිනිස්සු ටිකක් කියලා මෙයා කියනවා. එයාගේ ස්පීච් එක නිකන් බලන්න එයා මාර ලස්සනට ඒ ප්‍රසන්ටේෂන් එක කරන විනාඩි 2 ඇතුලේ විනාඩි 2ක් හෝ විනාඩියක් මං හිතන්නේ ඒකේ ඇතුලේ එයාව බ්‍රෑන්ඩින් කරගෙන ලංකාව බ්‍රෑන්ඩින් කළා එයා ඉපදිච්ච නගරය බ්‍රෑන්ඩින් කරනවා. ඉස්සෙල්ලම කියන්නේ ලංකාව ගැන. ලංකාව කියන්නේ මෙහෙම රටක්. That is called right country. She brands our country branding. The other one city branding. Finally personal branding. ඉස්සෙල්ලම රට ගැන කියනවා. එතකොට බලන් ඉන්න මිනිස්සු එහෙම රටක්. මෙයා ඉපදිලා තියෙන්නේ අනුරාධපුරේ. අපි අපෝයි අනුරාධපුරේ වොලොන්නරුව කියන්නේ වන්නිය වගේ පැත්තක් නෑ. මෙයා ඒක ලස්සනට එක්ස්ප්ලেইন කරනවා. හිස්ටොරිකල් එකක් ලංකාවේ ප්‍රථම මොකද්ද රාජධානිය first kingdom in Sri Lanka. She sells properly really her area. එයාගේ ඒරියා එක එයා ගානට බ්‍රෑන්ඩ් කරනවා. අන්තිමට කියනවා මම කියන්නේ මම මෙහෙම කෙනෙක්. country branding, city branding, personal branding. විනාඩි 2 ඇතුලේ ලස්සනට ඒක එක්ස්ප්ලেইন කරනවා. මං කියන්නේ
ඒක ඒ කිරුල ලංකාවට ආවොත් ලෝකයේ අනිත් රටවල් ලංකාව ගැන කතා කරනවද නැද්ද? මේ ඉවෙන්ට් එකට ලෝකයේ රටවල් 140ක් එනවා. ලෝකයේ රටවල් 140කින් ලංකාව වින් කර මං කියන්නේ ගොඩක් අය කියන අපිට කරන්න දෙයක් නැහැ. You have to identify your skills. I taught you SWOT analysis. SWOT analysis, do you know? What you have, what are the positive things you have? That is called strength. And also you can understand what are the weaknesses. If you can't speak well, you can make it properly. Why? You know that. ඔයාලා දන්නවා. Ready to kickstart your journey in business and accounting with a guaranteed A pass for O levels? This isn't just about books. It's your ticket to becoming a boss. Sugat Liyanage can turn your dreams into reality.